औज़ु बिल्लाहि मिनश्शैतानिर्रजीम बिस्मिल्लाहिर्रहमानिर्रहीम समस्त लोक अहमदिया मुस्लिम जमात यावत्मन आध्यात्मिक नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल खामिस अय्यदहुल्लाह ताला बिल अज़ीज़ तुमारन विसिन क्रिस्त वर्ष 2026 मई माස 29 වැනි දින සිකුරාදා බ්‍රිතාන්‍ය ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද් පිහිටි මස්ජිද් මුබාරක් හි දේශනා කරන ලද ජුම්මා ඛුත්බාවෙහි සාරාංශය हुज़ूर तुमारन तशहुद तआवुज़ सह सूरा फ़ातिहा उसुरीमन अनतुरुव මෙසේ පැවසිය. हज़रत मोहम्मद रसूलुल्लाह सल्लल्लाहु अलैहि वसल्लम तुमारनගේ සැබෑ දාසයාණන් වූ हज़रत මසීහේ මෞද රසූල් තුමාණන්ගේ නිහතමානීකම සහ පරාර්ථකාමීත්වය පිළිබඳ සිද්ධීන්ද එතුමාණන්ගේ අනුගාමිකයින්ට එතුමාණන් නිහතමානීකම සහ පරාර්ථකාමීත්වය පිළිබඳව පිරිනැමූ අනුශාසනාවන් පිළිබඳවද ඇතැම් කරුණු අදමා ඉදිරිපත් කරමි. හදරත් මසීහේ මෞද රසූල් තුමාණන්ගේ නිහතමානීකම සහ පරාර්ථකාමීත්වය දැක අල්ලාහ් දෙවියන්ද එතුමාට මෙසේ ඉල්හාම් අනාවරණය කළේය. තේරි ආජිසානා රාහේ මුජ්කෝ පසන්දායි. එනම් ඔබගේ නිහතමානී ක්‍රමවේදයන් මාහට අතිශයින්ම ප්‍රියවත්වය යන්නයි. මේ එතුමාණන්ට 1907 වෙනි වසරේ මාර්තු මාස 18 වෙනි දින පහළ කරන ලදී. ඒ ගැන හදරත් මසීහේ මෞද රසූල් තුමාණන් මෙසේ පවසයි. මාමෙන් අසරණයෙකුට හෙළි දක්වන ලැබූ දේ කුමක්දයි කියතොත් මාමෙන් අසරණයා තම නිහතමානීකම අසරණකම දෙවියන් කෙරෙහි දක්වන්නා වූ විශ්වාසය හා කැපවීමද සාධකයන්ද දේවාලෝකයේ අනුව ඊසා මෙසායා තුමාගේ ආරම්භ කාල ජීවිතයේ ආදර්ශමත්වද සිටින්නේ යන්නයි. තවද මෙම අසරණයාගේ පැවැත්මද මෙසායාගේ පැවැත්මද එකිනෙකට සමානව පිහිට ඇත. ඒවා එකම මැණික් කැටයේ කොටස් දෙකක් ලෙස හෝ එකම ගසේ පළතුරු දෙකක් ලෙස පෙනෙන්නේය. එමෙන්ම අධ්‍යාත්මික භාවය අනුවද එක හා සමානව පෙනේ. එනම් දෙදෙනා අතර වඩා සමීපතාවයක් දැක්වේ. අභ්‍යන්තර හා බාහිරවද එක හා සමානව පෙනේ. තවද අප දෙදෙනා කෙසේදයි කියතොත් ඊසා මෙසායා තුමා හදරත් මූසා නබිතුමාව පිළිපැදීම අතින් ආදර්ශමත්වද එතුමාගේ ධර්මයේ සේවකයාණන් ලෙසද එතුමාන්ගේ ඉන්ජීල් නම් වූ සවිශුද්ධය තවරාතයේ ශාඛාවක් ලෙසද තිබුණ ආකාරයටම මෙම අසරණයාද අතිශ්‍රේෂ්ඨ වූ නබිනායක මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නිහතමානී දාසයාණන් ලෙසද එතුමාන්ගේ ධර්මයේ සැබෑ සේවකයාණන් ලෙසද සිටිමි. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සියලු නබිවරුන් අතුරින් නායකයාණන්ද සියලු නබිවරයාණන්ගේ අධ්‍යාත්මික උසස් රජ කෙනෙකුද වන්නේය. දවසක් කෙනෙක් හදරත් මසීහ් මෞද රසූල් තුමාට මෙසේ කීවේය. හුසූර් තුමනි, ඔබ හකීකතුල් වහී නම් වූ ග්‍රන්ථය ලිවීමෙහිදී එහි සංශෝධක කටයුතු නැවත නැවත කිරීමෙහිදී අධික මහන්සියක් ගෙන ඇත. මේ ගැන හුසූර් තුමාණන්ගේ සෞඛ්‍යයටත් අහිතකර බලපෑමට එල්ල වී ඇත. ඒ නිසා හුසූර් තුමනි, ඔබට දිගු විවේකයක් අවශ්‍යයි. එයට හදරත් මසීහ් මෞද රසූල් තුමාණන් අපගේ මෙම ආගමික මහන්සිය හා උත්සාහය හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉදිරියේ ඉතාමත් තුච්ඡය. එතුමාණන්ගේ සහාබිවරුන් ගත් මහන්සිය හා උත්සාහය දැක අපට ලැජ්ජාවක් ඇතිවන්නේය. ඔවුන් කෙතරම් සතුටින් දෙවියන්ගේ මාර්ගයේ තමන්ගේ වස්තුන් හා ප්‍රාණයන් කැප කර ඇත්තේදයි බලන්නයි පැවසිය. හදරත් මසීහ් මෞද රසූල් තුමාණන් තවත් තැනක මෙසේ පවසයි. මන්ද බුද්ධිකයින් මාගේ තරාතිරම් අසීමිතව උසස් කරවීමට මා තෙත් කරන්නේ යයි චෝදනා නගති. අල්ලාහ් දෙවියන් මත දිවුරා පවසන්නෙමි. මාගේ ස්වභාවයෙහිද මාගේ පැවැත්මෙහිද මා තමාව ප්‍රශංසාවට පත් කරගත යුතුයයිද නැත්නම් මාගේ ආඩම්බරකම හෙළි දැක්විය යුතුයයිද මා තුල කිසිදු ආශාවක් නැත. මා සෑම විටම නිහතමානීකම මෙන්ම පරාර්ථකාමී ජීවිතයටම එළුම් කරමි. නමුත් අල්ලාහ් දෙවියන් ස්වකීයවම මාව ජනයා අතර හෙළි කිරීමට ගත් දේව නියමයෙහි මාහට කිසිවක්වත් කළ නොහැකිය. ඉස්ලාමයට සේවය පිණිස ඔහු මාහට කෙතරම් ගෞරවනීය උසස් තරාතිරමක් හා ආශිර්වාදයක් පිරිනමා ඇත්තේදයි කියතොත් ඒ සඳහා වූ සියලු ආකාරයේ ගෞරවයත් ප්‍රශංසාවත් හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ටම හිමි වේ. ඔස්ට්‍රේලියාවට අයත් නවක මුස්ලිම් වරයෙකු වූ මොහම්මද් අබ්දුල් හක් තුමාට හදරත් මසීහ් මෞද රසූල් තුමාණන් ලියූ ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත.
අපගේ ඉස්ලාමීය ජීවන රාවෙහි මුස්ලිම් වරුන් වන අපි සාමාන්‍ය ජීවිතය ගත කිරීම අපගේ ආගමික මතයයි. අද යුරෝපීය රටවල වැසියන් ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය ජීවනෝපායන් අතුරින් ඔවුන්ගේ ආඩම්බරකම් හා සිරිත් විරිත් අතින්ද අපගේ ස්වභාව පරිශුද්ධය. අපි සමාජයේ සංස්කෘතීන් හා සිරිත් විරිත් පසුපස හඹා නොයන්නෙමු. අපගේ කෑම්බීම් එඳුම් හිටුම් හා පුරුදු පුහුණු යනාදීන් සාමාන්‍ය ජීවිතයම අනුගමනය කිරීමට කැමැති වන්නෙමු. තවත් තැනක හදරත් මසීහ් මව්ஊද් තුමාණන් මෙසේ පවසයි. නිහතමානීකම පිළිපැදිය යුතුයි. නිහතමානීකම පුරුදු කර ගැනීම ඉතා දුෂ්කර දෙයක් නොව. ඒ උගන්වන්නේ කෙසේද? මිනිසාම බැලහීන සත්වයෙකි. ඔහු නිහතමානීකම හා යටහත් පහත්කම වෙනුවෙන්ම මවුන් ලැබී ඇත. තමන්ව සියලු දෙනාට වඩා යටහත් පහත් කරුවන් ලෙසත් කුඩා මට්ටමේ සිටින්නවුන් ලෙසත් සලකා ලැජ්ජාශීලීවද නිහතමානීකමින්ද භූමිය මත සක්මන් කරන්නන් දේවාශිර්වාදලත් අයම වෙති. මා නැවත නැවතත් පවසා සිටින්නේ එවන් මිනිසුන් සඳහාම මෝක්ෂය සූදානම් කරවා ඇත යන්නයි. හදරත් මසීහ් මව්ඌද් තුමාණන් මෙහිදී අපට තවත් වැදගත් කරුණක් මතක් කරවයි. ඇතැම් අහමදිවරුන් ජල්සා සම්මේලනය පවත්වන සමයේදී ඉදිරි පේළියේ ඇති අසුන්වල හෝ නැත්නම් හුසූර් තුමාණන් පවසන්නේ මේ වකවානුව තුළ පවත්වලද අපගේ පවත්ව ලබන්නා වූ ජල්සා සම්මේලනයෙහි ග්‍රීන් ඒරියා නම් විශේෂ අසුන් ඇති තැන්වල අසුන් ගැනීමට අපගේ අහමදිවරුන් කැමැති වෙති. කලිෆා තුමාණන්ගේ දේශනයට සමීපයෙන් අසුන් ගැන සවන් දිය යුතුයයි යහපත් සංකල්පයක් දැරීම එක පැත්තකින් බැලුව විට සැබෑය. නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම විශේෂෙහි පුහු අහංකාරයේද පුහු ආඩම්බරකවද එක්වනු ඇත. එසේනම් එම ක්‍රියාව නුසුදුසිය. මන්ද එමගින් සංවිධානය කරන්නන්ටත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවේ. යහපත් මිනිසා කොහේ ගියත් තමාට පහළ මට්ටමේ අසුනක්ම කැමැති විය යුතුයි. එහෙත් ඔහු වෙනත් තැනකට සුදුස්සෙකු වුවහොත් සත්කාර කරන්නාම ඔහුව සොයාගෙන ඇවිත් ඔහුට එම අසුන පිරිනමනු ඇත. හදරත් මසීහ් මව්ඌද් තුමාණන් මෙසේ පවසයි. යමෙකු තුළ යහපත් ගුණාංග දෙකක් ඇති නොවන තුරු ඔහුට දේව ස්නේහයත් දේව තෘප්තියත් අත්කරගත නොහැකිය. පළමුව ඔහුට උඩඟුකම බිඳ හැලිය යුතුවේ. දෙවනුව අපරිසුදුකම් මෙන්ම දෙවියන්ට අතෘප්තියට භාජනය වන්නා වූ සියලු බැඳීම් මුළුමනින්ම ඔහුට බිඳ හැලිය යුතුවේ. බයියත් ප්‍රතිඥාව ලබාගත් පසුවද අහමදිවරයෙකුගේ සිතෙහි ආත්මාර්ථකාමීත්වය තිබේ නම් ඔහුට කිසිවිටකත් යහපත හිමි නොවේ. නුඹලා කොතෙක් දුරට මෘදුභාවය පිළිපදින්නේවුද, කොතෙක් දුරට අවංකභාවය හා නිහතමානීකම පිළිපදින්නේවුද, ඒ තාක් දෙවියාණන් නුඹලා සමග සතුටින් සිටිනු ඇත. මිනිසා බලහීනතාවයෙන් යුත් මැවීමකි. ඔහු තම දුෂ්ට ක්‍රියාවන් හේතුවෙන් තමාම ලොක්කෙක් යයි සලකනු ඇත. ඒ දුෂ්ට ක්‍රියාවන් නිසා ඔහු තුළ ආඩම්බරකම ඇතිවේ. තවද ඔහු තුළ අහංකාරකම හා උඩඟුකම ප්‍රවේශ වනු ඇත. මිනිසා අල්ලාහගේ මාර්ගයේ තමාවම පහත් මට්ටමේ සිටින්නෙකු යයි නොසලකන තුරු ඔහු පාපයෙන් නොමිදෙන්නේය. තවත් අවස්ථාවකදී හසරත් මසීහ් මව්ඌද් තුමාණන් තම ජමාතයට මෙසේ අනුශාසනා කර ඇත. අප ජමාතය තුළ තවත් සමහරෙක් සිටිති. ඔවුන් තමන්ට එරෙහිව කුඩා වචනයක් ඇසූ විගසම ආක්‍රෝෂමත් වනු ඇත. නමුත් ස්වභාවයේ දරා ගැනීම හා ශාන්තභාවය පිටුවා ගැනීමට එවන් ආක්‍රෝෂමත් හැඟීම් මැඩ පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. කුඩා කටයුත්තකදී වාදය ආරම්භ වූ කලෙහි අනෙකාව වට්ටවා තමා කෙසේ හෝ විජයග්‍රාහී වීමේ කලස්සල්ල මිනිසා තුළ අවිබවා තිබෙන බව පෙනී යනු ඇත. නමුත් මෙවන් අවස්ථාවලදී පාලනය කරගත නොහැකිව දරදඬු වීම වළක්වා ගත යුතුය. තවද සණ්ඩු සරුවල් අවසන් කිරීමට සුළු සුළු දේවල්හි හිතාමතාම පරාර්ථකාමීත්වය පිළිපැදීම අවශ්‍ය වේ. තම සහෝදරයාව අවමන් කිරීමේ අරමුණින් ඔහුට එරෙහිව අභියෝග කිරීමට කිසිසේත් උත්සාහ නොදරිය යුතුය. අප වෙනුවෙන් සොයා බැලුව විට අප ජීවිතයේ පුහුමානය ඇති කරගත් සමහරුන් සිටින්නෝය. තවද මම යන මානය දැකගත හැකි වේ. ඒ නිසා රණ්ඩු දබර අධිකව ඇතිවේ. නමුත් දේව සමීපය ලබා ගැනීමට කැමැති වන්නේ නම් එවන් භයානක චර්යාවේ නිදහස් විය යුතුය. තවත් කියන්නේ නම් ඇතැම් අය අනෙක් අයහට අසාධාරණ ඇති කිරීමට උත්සාහ දරති. ඇතැම් අවස්ථාවලදී ඔවුන් මාහට එරෙහිව අසවල් තැනකදී රණ්ඩු වුණා. නැතොත් අසවලා මාහට අසවල් වදන් වලින් බැන වැදුනා.
දැන් මා ඔහුට එරෙහිව වරදින් හෝ නඩු පවරන්නෙමි. නැතොත් කිසියම් දඬුවමකට හසු කරන්නෙමි. නැතොත් කිසියම් ආකාරයකින් පරිගන්නෙමි යයි පැමිණිලි කරති. එහෙන් පුහුමානය ඇත්තා දෙවියාණන්ගේ සියසුනේ සමානව සිටීමට පෙළඹෙන්නේය. එවන් දුෂ්ට ගුණාංගයෙන් නුඹලා සෑම විටම දේවරකරණය පතනු. දෙවියන් සමග නුඹලාට කවර පොරොන්දුවක් ලබා තිබුණද නුඹලා නිහතමානී වනු. මන්ද නිහතමානී වන්නන්ම දේව ස්නේහයට පාත්‍ර වන බැවිනි. හදරත් මසීහ් මුස්ලිම් තුමාණන් මෞලවි මොහම්මද් හුසේන් බටාලවි වැනි තමන්ගේ පරම සතුරන්ට නිහතකාමීකමින්ම කටයුතු කර ඇත. ඒ නිසා දෙවියන් පවා එතුමාණන්ගේ එම කටයුත්ත පිළිබඳව ප්‍රශංසාත්මක මතක් කරවා ඇත. හදරත් මසීහ් මුස්ලිම් තුමාණන්ගේ වචනය හා ක්‍රියාව සියල්ලම නිහතමානීකමින්ම හෙළි දක්වා ඇත. දේව තෘප්තිය ලබා ගැනීම එමගින් සැබෑ අරමුණ විය. එකම දේවත්වය මුළු ලොවෙහිම ව්‍යාප්ත කිරීම එතුමාණන්ගේ පරම මෙහෙවරය විය. අල්ලා දෙවියන් අපහටත් හදරත් මසීහ් මුස්ලිම් තුමාණන්ගේ අඩිපාර අනුගමනය කිරීමට භාග්‍ය ලබා දෙත්වා. ආමීන්.